ඉර්ධි ප්‍රාතිහාර්ය පෑමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පළඟින් නැගිට සිනේරු පර්වත රාජයාගේ සිරසෙහි වැඩ සිටිසේක. බලවත් පුරුෂයෙකු හකුළුවන ලද අතක් දික් කරන්නේ යම්සේද දිගහරින ලද අතක් හකුළුවන්නේ යම්සේද එසැනින් මනුලොවෙන් නික්මී භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට ඉර්ධියෙන් වැඩම කළසේක. භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන්ව සිට කළුරිය කිරීමෙන් පසු තව්තිසා දිව්‍ය ලෝකේ උපත ලද මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දිව්‍ය පිරිසට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරනු පිණිස තථාගතයන් වහන්සේ ධර්මාසනයෙහි වැඩ සිටිසේක. අප්‍රමාණ වූ දිව්‍ය බ්‍රහ්ම සමූහයා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ධර්මාසනය ළඟට පැමිණුණා. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුත් සහම්පති බ්‍රහ්ම රාජයාත් දිව්‍ය බ්‍රහ්ම පිරිස් පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් ඇසීමට පැමිණියා. මාතෘ දිව්‍ය රාජයා මා මෙහි පැමිණි බව දන්නේද? භාග්‍යවතුන් වහන්සේ, ඒ පින්වත් මාතෘ දිව්‍ය රාජයාව තුසිත දෙව්ලොවින් ඉතාම ගෞරවයෙන් යුතුව මේ දම්සභාවට වැඩමවීමට අවසර ලබා දෙනු මැනවි. මාතෘ දිව්‍ය රාජය ඔබ මට බොහෝ උපකාර කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමෙන් සත්වයා සසර ගමනක පැටලීමෙන් බොහෝ දුක් විඳිනවා. මා අවබෝධ කළ ධර්මය හොඳින් අසන්න. ඉපදමින් මැරෙමින් යන සංසාරයෙන් අත්මිදී ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. පින්වත් දිව්‍ය රාජය, ඒ සඳහා ඔබ වීරය කරන්න. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා උපතකින් උපතකට දුවන්නා වූ උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ මේ මැරෙමින් ඉපදෙමින් පවතින ස්වභාවයේ ආරම්භක කෙලවරක් නම් පනවන්නට බෑ. සත්වයන් මේ කෙලවරක් නැති සසරේ දිගින් දිගටම යන්නේ හේතුඵල ධර්මය අවබෝධ නොකළ නිසයි. මෙය ඇති කල්හි මෙය ඇත. මෙය උපදින විට මෙය උපති. මෙය නැති කල්හි මෙය නැත. මෙය නිරුද්ධ වන විට මෙය නිරුද්ධ වේ. මෙසේ හේතු නිරුද්ධ වීමෙන් ඵල නිරුද්ධ වේ. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළේ මාතෘ දිව්‍ය රාජයාට ධර්මය දේශනා කිරීමටයි. ඔබ වහන්සේ මහා කරුණාවෙන් යුතුව ඒ ගම්භීර වූ අභිධර්ම දේශනාව පවත්වා නැවත වරක් මනුලොවට වඩින තෙක් ශ්‍රාවකයන් බලා සිටිනවා. මොග්ගල්ලාන, මම තව දින කිහිපයකින් සංකස්සපුරයට වැඩම කරනවා. ඔබ මනුලොවට වැඩම කොට ඒ බව ශ්‍රාවකයන්ට දැනුම් දෙන්න. භාග්‍යවතුන් වහන්සේ මනුලවට වැඩම කරවීමට මා විසින් පියකැට පෙළක් මැවිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේට වැඩම කිරීමට මාණික්‍යමය පියගැට පෙළක් පහළ වෙත්වා. ඊට දකුණින් පහළවන මේ රන් පියගැට පෙළ මා ප්‍රමුඛ සියලුම දෙවිවරුන්ටයි. ඊට වමෙන් පහළවන මේ රිදී පියගැට පෙළ
සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු බ්‍රහ්ම සමූහයටයි. භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයේ සිට මනුලොවට වඩින අවස්ථාවේ ලෝක විවරණ ප්‍රාතිහාර්ය සිදු කළා. උතුම් බුද්ධානුභාවයෙන් දෙව්ලොව මනුලොව නිරය සියල්ලන්ටම පෙනෙන්නට සැලැස්සුවා. කිසිදා දැක නොතිබූ සොඳුරු දිව්‍ය විමානත් දුක්ඛිත වූ නිරයත් මනුලොව මිනිසුන් දැකගත්තා. භාග්‍යවතුන් වහන්සේ සක්තිවිඳුන් මැවූ මැණික් හිණිමග මතින් සංකස්සපුරයට වැඩම කළ සේක. දෙව් බඹ පිරිස් පිරිවරා මනුලොවට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ දුටු සියලු මිනිසුන් ඉතා සැදහින් නිවන් සුව ප්‍රාර්ථනා කළා.